හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේදනේ ප්‍රේමාදරේ මනරම් මුදුවදන් සවනතට වැහේ සීනෙන් ඉසැනකින් නුඹ සොයන්නේ වී මගේ ප්‍රේමාවිරේ හිරිමල් වැස්සේ තෙමිලා මහා කෙහෙර සිත්සේ දිලුණා මේදා සැනසෙන්න ඕනේ පෙම් හසරැල්ලේ මගේ දුරපිය වන්න ඕනේ නුඹ එක්කන් මේ ලෝකේ නුඹවම පියපත් සරසලා ගෙන යමි දිවි පුරා පුර සඳවී මගේ අඹරට එළියනේ පිවිතුරු නුඹගේ ස්නේහේ මට විඳ ගන්න ඕනේ නුඹෙන්වා නැතවෙකු සොයලා මේ තින් කිසිදා විඩානෙතු වාසිතේ වියගුන්න දේමාවට ඕේ දැස මනසේතියා එන්නෙමි නුඹවසොයා සංසාර මාරුතේ කිමන් හරිනාලඳේ සැඟවේද මාමේතියා මංරුවම සොයනානියා නුඹ ඉන්නවද සැඟවී නොයා මේ පිනිවැස්සේ ඔබ හා මෙම තනිවෙන්නම් එදා
මේ සුබ මොහොතේ මගුල් පෙරහඩ පතන කිංකිණි සීනු රැව් මැද මේ සුබ මොහොතේ මගුල් පෙරහඩ පතන කිංකිණි සීනු රැව් මැද පැවි කුමරුන් සමග පිරිවර තුටින් පිළිගමු නගාගී හඬ තුටින් පිළිගමු නගාගී හඬ තුන් සරණ නිති සරණා දිව්‍ය නාව දෙවි සියලු රැකවරණා සබන පියවර ජයෙන් ජය වී පැතුම් සුවහස් පතන ඉටුවි සබන පියවර ජයෙන් ජය වී පැතුම් සුවහස් පතන ඉටුවි සිව් මහනිදන් යසසින් සතුට සැනසුම නිතින හිමි වේවා සතුට සැනසුම නිතින හිමි වේවා තුන් සරණ නිති සරණා දිව්‍ය නාව දෙවි සියලු රැකවරණා තුන් සරණ නිති සරණා දිව්‍ය නාව දෙවි සියලු රැකවරණා
තිලකං ජින පංචමාරං ධම්මං සුදුල්ලභතරං මුනිනා පනිතං සංඝං සුපට්ටි පටිපදානි ගුණෝපේතං නිත්‍යං නමාමි සිරසං සරණං අනග්ගං භූමස්තං භූමදේවානං නාමස්තං නාම භරදිතා සබ්බ මංගලං රක්ඛන්තෝ සබ්බ දේවතා සබ්බ මුත්තානුභාවේන සබ්බ ධම්මානුභා සබ්බ සංඝානුභාවේන සදා සම්පති භවතු තේ ජයෝ නිද්දස්ස සෝදි මුනේ අවස්මා රස්ස පරාජයෝ උද්ධෝ සයුන් දේව ගණා භරණා යේතේන සක්කේන ජයස්තු තුයන්නක් කත්තයක් මුතානං පාපංගා නිවාරණා පරිද්දස්සානුභාවේන හන්තු තේ සංඋපද්‍රවේ අන්තුන් නිමිත්තන්නව මංගලංච යෝජාමනා පෝසගුණන්ත සංඝෝ නලලත දෙනෙත දෙසවන වෙන ගොස හරසියල් දැත දසගිලි දෙවන පිට සහ ගොස
මුල මකුල දෝස හැරෙමි සිරක්නා යුස ඔබට මුවා දෙවන ඇසිරි මංගලම් රන්පනන් බඩ පඳුරු දලු මුල ඔපුන්ති ජය මංගලම් අන්තොසින් මේ පුදලි වැස්ලා සිව්වරන් දෙවි මංගලම් මුල්ගලන් රසියලු නෑයෝ ඉරිවනා දෙවි මංගලම් ඕරු එන්නස යන්න අවසර එන්න දෙවියනි මංගලම් අනයාග සාන්ති ආනුභාවයෙන් තුනුරුවන්ගේ දෙවියන්ගේ පිහිටෙන් ඔබ දෙදෙනා ආරම්භ කළ ඒ වටිනා කියන සරණ මංගල්‍යට මා මුලින් කී දෙසට ඇසට නොපෙනෙන හිතට නොදෙනෙන පයට පෑගෙන දූවිලි අංශ මාත්‍ර තරම් වූ ග්‍රහ බලපෑම දෝෂාන්ධකාරයක් අකුණු පදයක් තිබුණේ වීනම් පැමිණී වීනම් ඒ සියල්ල අදින් මේ මොහොතේ කළ යාගින් දුරු වුණා පහ වුණා පින්වත් වාසනාවන්ත ගෞරවාන්විත සරණ මංගල්‍යයක් පිහිටෙව්වා කියලා සිහි කැඳවාගෙන ජය සප්නාදේ මගුල් බෙරනාදේ පවත්වන මේ වටිනා කියන පින්වත් වාසනාවන්ත මොහොතේ සුබ සරණ මංගල්‍යයක් පිහිටෙව්වා කියලා සිහි කැඳවාගෙන සතුටු සිතින් ඉදිරිය දැකබලාගෙන දකුණු පාය පෙරමුකෝ තබා දෙදිනාට සුබයි භූමි තලයට පය තියන්න මේ මොහොතේ දැකතු දාන්න ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරු මිදෙවී දැනෙන් හැඟුමන් පාමුල සිත්වාරු බිඳයි ඔබ ළඟ නිවුරු සේදවලා අතුරාලා සඳ පායා
เ
බලන්න. අපි අප්පෝ දැන් තමයි පුතේ ලස්සන කොල්ලෙක් ආවේ. ඒක වෙන්න තියෙනවා. අනේ යකේ කට වහගෙන බේකරි මැස්සෙක් ආවොත් වටි. එහෙම නෙවෙයි. එහෙනම් අනේ. ඕම ලස්සන කෙනෙක් ආව කියලා තමයි පිරිසක් ඇවිල්ලා ඉන්නේ. ඔන්න පුතේ දැන් තමයි මනමාලේ ආවේ. ඒක තමයි. අයි මේ මනමාලයා. අපි එයාට වඩා මම ලස්සනයි නේකනේ හැමෝම මාදිහා බලන්නේ. දන් ටිකක් පේනවා 64ක් විතර. අපි අප්පෝ ඒක hina වෙනකොට එහෙම තමයි. එහෙම නෙවෙයි. එහෙම නෙමෙයි යන්නේ. ඔව්. මේ බලන්නකො මෙයාගේ වැඩේ ආපෙන්නේ නම් ඕකම තමයි. ඕකම අල්ලනවා. එයාගේ හැටි. අනුන්ගේවම තමයි හොයන්නේ. අනුගේ වහයි. වැඩක් නැහැ කියලා. හැබැයි කොල්ලට සල්ලි හම්බ වෙනවා. කල්යාම වෙනවා. අපි අනුන්ගේ වැහුවොත් එම කුටි කන්න වෙන්නේ. උඩේ කන්න වෙනවා. අන්න හොඳයි කිව්වා. නෑ නෑ මෙයා ප්‍රසිද්ධ කරනවනේ වැඩේ. අපි හංගගෙන ඉන්නේ. ෆොටෝ. ඕව අපිට මොකෝ ගහන්නේ ෆොටෝ. මේක නෙමෙයි රත්තරන් මාළි. ඔව්. මේ කට්ටිය මෙහෙම ඉන්නේ නැද්දි? ඔව්. ඇයි දැන් මේ දෙනේ විතරක් මෙහෙම ඉන්නේ? එහෙම නෙමෙයි. එහෙනම් අද මේ උත්සවයන්නේ. කවුදනේ උස්සලා තියෙන්නේ? මේ පොල්ල තමයි. ඔබගේ වැඩේ ඔහොමම තමයි. මංගල උත්සවය. මංගල උස්සලා. එහෙනම් මංගල උත්සවය. එහෙම නෙමෙයි. එහෙනම් මංගල උත්සවය. මංගල උත්සවයක්. මේ දරුවෝ ඔව්. මේ කාලේදී ලස්සන චාරිත්‍ර ටිකක් කරලා පෝරුවේ චාරිත්‍ර. පෝර්ගේ නැගලා අක්කට කියලා. අයියෝ එහෙම නෙමෙයි. එහෙනම් අකට කිව්වේ නෑ. එහෙනම් කාර්යය නෑ. නංගෙත් නෑ. එහෙනම් පෝරුවක් නකලැස්ස කරලා අන්න හරි. චාරිත්‍රානුකූලව ගාථා කියලා. අකට නෙමෙයි. එහෙනම් මේ දරුවන්ට අෂ්ටක කියලා. මේ දරුවන්ට අෂ්ටක කියලා ආශිර්වාද කරා. ආශිර්වාද කරා. කසාද බැන්දා. අපේ අපෝ කවුරුහරි අපි අපරාධ කරේ. අපරාධයක් නෙවෙයි. මේ ඔක්කොම ලේ කරා. හැබැයි පුතේ මෙයාම කියන ඔක්කොම එකතු වෙලා අලු කරේ. එහෙනම් මට බලා ගන්න වෙනවා. එහෙම නෙවෙයි රත්තරන් මාළි. ඔව්. පෝරුවේ නැගලා නෙවෙයි අද තමයි තේරෙන්නේ කොල්ලට. ඔව්. ඒකට ඉතින් එළියට අඩිය දිනනකොට කොහෙද යන්නේ? ඇයි යන්නේ? මොකටද යන්නේ? දීපං උත්තරේ. කොල්ලට තෝක කරගන්නකම් පුදුම හදිසියක්. ඒකට සතුටු විදිහට. ඔබට සතුටු කීයද දැන්? ඒක නෙවෙයි රත්තරන් මාළි. එහෙනම් මේ දෙන්න මෙහෙම ඉන්නකොට ඔව්. උදේ වල මොනවද කරා කිව්වනේ? ඔව්. ඉතින් පොඩි වස්තුස් ටිකක් දීපා. එහෙමද? ඔව් මට දුර බැහැර නම් එන්න කියලා. එන්න කිව්වනේ. මම ඒව බලාන ඉන්නේ. නිකම්ම නිකන් යකේ කිමුණක් නෙවෙයි. නිකම් එකක් නෙවෙයි. මේ යකාගේ බැඳගත්තොත් ඉතින් ඔය යකාගේ නෙමෙයි. නෑ පොඩු කෝණක් තියෙන්නේ. මට හොඳයි. මොකද්ද කිව්වේ? ඔව්. එහෙම නෙවෙයි රත්තරන් මාළි. ඔව්. ඉතින් මේ වෙලාවේ වස්තුස් ටික යවන්නද කියලා අහනවා. හොඳයි කිව්වා මේ පොල්ලගේ තමයි කරන්න ඕනේ. නම් පුතේ වස්තුස් ටික යවන්නේ. අන්න හොඳයි කිව්වා. ඒක නෙමෙයි. ඔව්. පොල්ල වෙවුලනවා. දැන් තමයි මනමාලකම ඇවිල්ලා තියෙන්නේ. අපි අපේ වැඩක් නැහැ කියලා. එහෙම නෙමෙයි රත්තරන් මාළි. ඔව්. මේ කොල්ලගේ මේ ගතිය අරින්නම බෑ. බෑ නේද? එදා ඉඳන් කවුරු හරි අතින් අල්ලගත්තා නම් ගියා. පස්සෙන් යන්නේකම තමයි වැඩ. කවුද කියලා දන්නේ නැහැ. අර පැත්ත බලන්න. ඕක ඔය පැත්ත බලා ඉන්නනේ ඇතිතරම් දරයක් වස්තු ටිකක් ගන්න. අපි අපෝ දරායන්න නම් හොඳයි හැබැයි. එයාට හොඳ ගානක් අත්දැක ගෙනුදේ පාත්‍රයට දාන්න. මෙයා අහන එක බලන්නකෝ. මොකද කියන්නේ? ඇයි උදේ ආවේ නැත්තේ ආවේ. දවල්ට කලින් එන්න දීපාන කියලා. මේ අකාට වඩා මොකද කියන්නේ? මේ අකාට වඩා මේක හොඳයි. මේ දැනට මෙපා වෙලා. අපේ පුතේ එහෙම නෙමෙයි. ඔව්. අර මනමාල මහත්තයා ගාව කියලා පුතේ පිළියා. එහෙමද? මොකද තියෙන හදිස්සියට භාවිතා කරන්නේ. ඔව්. ඕක පාවිච්චි කරොත් එහෙම හොඳ නෑ නේ. යකත් ඉවරයි. ඔව්. ඔයත් කැමරේ මං ඉවර වෙනවා. අපේ ගෙදර යන්න. එහෙම නෙවෙයි. යාගේ හරි ගෙදරට යන්න තමයි බලන්නේ. ඔව්. කොහේ යන්නේ කවන්නේ නැහැ. අතන දුන්නොත් කොල්ලා යනවා. එහෙම නෙවෙයි රත්තරන් මාළි. ඔව්. මේ මනමාල මහත්තයා මාත් එක්ක කතා කර දැන් ගියා වටේ. වටේ ගියා. මට කතාවක් කිව්වනේ. ඔව්. මම මෙහෙමයි ඉන්නේ. ඔව්. අපිට මොකටද අනුන් ඒවා? කියලා දානවා. අපි ඔන්න කියලා දානවා. අපි කියලා කියන්නේ අපි කියලා කියන්නේ අපිට අනුන් ඒවා දේවල් තියාගෙන වැඩ නැහැ. ඒකිනෝ පළල්ලට තියෙන්නේ. ඒක තමයි. ඔව්. එහෙනම් ඔක්කොම බලන්නයි ගෙදර හිතාගත්තා કે අනුන් ඒවා නැහැ. එහෙනම් කියමු බලන්න කොහොමද හැබැයි කියන්නේ. පුතේ මෙහෙමයි. ඔව්. මං හිතගෙන තමයි කවි කියන්නේ. හිතගෙන කවි කියන්නේ. ඔව් මං කවියෙන් තමයි ඔක්කොම කියන්නේ. ඔව්. ඔයාලා දැක්කම පේනවා. අන්න හොඳයි. එහෙනම් පුතේ කවියෙන් කියන්න. කවියක් කියන්නේ. අවන්නයි කියන්නේ. මෙයාද කිව්වේ? ඔව් නෑ මෙයාගේ හැටි දැනගන්නත් එපා. හොඳයි. මේ වටේ. නොදන්න දේවල් දැනගන්නත් එක්ක. වටේ යනකොට කියප එක. ඔව් ඔයාගේවත් දෙන්න කැමතියි. හොඳයි කියමු බලන්න. ඔන්න එන මුතේ. ඔව්. අන්නගේ ඉන්න
කමල මහත්තයා හිතාගෙන මේක සබන් වගේ කියලා. එහෙම නෙවෙයි. එකක් ගත්තාම එකක් දෙයි කියලා හිතාගෙන. ඔව්. මම මෙතන වාඩි වෙලා ඉන්නකොට හරියට මොකක් හරි කිව්වා. එයා කිව්වා. ඔව්. ඒකක් කියන්න. කියලා දාන්න. හැබැයි පුතේ එයා කිව්ව එකට මගේ හිතත් උණු වුණා. උඩු වුණා. කවුරුත් ඉන්නකනේ හිත ගල් වෙලා නැහැ. උණු වෙනවා. ඔන්න එන පුතේ. ඔව්. ඉරට පුළුවන් ද කියලා උන්නලවන්න. තදට පුළුවන් ද උන්නලවන්න. තදට පුළුවන් ද බබරිදු වන්න. ඔබට පුළුවන් ද මගේ හිත විදවන්න. මොකක් හරි කියලා තියෙනවා. අපේ පුතේ ඒක තමයි මගෙන් ඇහුවේ. එහෙමද? ඒකනේ කලින් ආවේ නැත්නම් එයයි. ඔව්. එහෙම නෙමෙයි. එහෙනම් පුතේ ගලාගෙන එනවා වගේ මට පේනවා. ඔබ ඔන්න පුතේ තව එකක් එනවා. ඕන් එකක් එනවා. ඔන්න පුතේ. ඇඳ යාමේ ඉරුගත යන වෙලාවක විකට ඇතදී අම්බර කල්පනාවක නාවිතදී තනියම හුද අරාවක එන්නද නගේ කවුරුත් නැති වෙලාවක. එහෙම නෙමෙයි. එනම් පුතේ යාර බොහොම සතුටින් ඉන්නේ. කොහොම සතුටින් ඉන්නේ තව කවි ටිකක් ඉඳලා ආවේ. එහෙම නෙමෙයි. ඔව්. තව කවි ටිකක් කිව්වොත් ඉඳ හම්බෙන්නේ නැති වෙනවා. හම්බෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. එහෙනම්. මල්ලි සත්‍ය දැම්මත් ඔයිට වඩා ගන්නවා. ඔව්. එහෙම නෙමෙයි. පොඩි චූන් එකක් දාන්න. හොඳයි කිව්වලු. හැබැයි මෙහෙමයි චූන් එකක් දාන්න සපෝට් එකක් ඕන. සපෝට් එකක් ඕනේ. මම හිතන්නේ අපුඩිය කරලා සපෝට් එකක් දෙනවා. දෙනවා. අන්න බලන්න. අපි අපේ පුතේ ඉල්ලන්නේ ඉතලා සපෝට් එක සපෝට් එක දෙනවා. මෙයාලා කොයි බලන්නද දන්නේ නැහැ. ඒ දන්නේ කොහොමද කවන්නේ ඉල්ලන්නේ ඉතලා සපෝට් එක දෙන්න. නුවර. එහෙම නුවරයි කොහොමද එහෙමයි නේ. සතුටුයි. ඔන්න පුතේ නා. වැඩක් නෑ පුතේ. කොහොම බෑ පුතේ වඩාගෙන ඉන්න බබාලා බිම දාලා අප්පු ටික. එතකොට තමයි චූන් එක තියෙන්නේ. අපි දන්නවා. නෑ බබා අහුල ගන්න පුළුවන් චූන් එක හොයන්න බෑනේ පුතේ හැම වෙලේම. ගොඩාක් දුරණ යන්න තිබ්බ ළඟටම ඇවිල්ලා සපෝට් එක දුන්නේ. ඕන්න. ඔව්. අපි එහෙම නෙමෙයි. ඔව් ළඟවටියක් කරගෙන ආවා. එහෙම නෙමෙයි. එන රත්තරන් පාලි. වේගෙන්. එන සපෝට් එක ගහලා. ඔව්. සපෝට් එකක් කරගෙන. ඔව්. අපිට යන්න කල වෙලා ඔව් උතුර පළාතකින් ආවම යන්න වෙලාව කිව්වා. ඔව්. සපෝට් එක. සපෝට් එක නම් බෑ. මාත් එක නවා යන්න ඕනේ. අන්න හොඳයි කිව්වා. එහෙම නෙමෙයි රත්තරන් මාළි. අන්න හොඳයි. බොහොම සතුටුයි කියනවා. ඔව්. බොහොම දුර පළාතකින් නම් ආවේ ආවේ කියනවා. ඔව් බතින් දෙයි හම්බුරෝගේ. ඔව්. පැතුරාත් ඉඳලා. එහෙම නෑ. එහෙනම් මදුරාසිපුරේ සිට අන්න හරි මදුරාපුරේ ඉඳලා. අන්න හරි. බතින් දෙයි හම්බුරෝගේ. ඔව්. නොවින්දුල් ධර්මයක් ගෙනාවා කියනවා. අරබන් නෙමෙයි සලුවක්. නොවින්දුල් සලුවක් ගෙනාවා කියනවා. සලුවක් ගෙනල්ලා. ඉතින් මේ සමයෙන් ආවදලා. ආවඩලා. මේ යෝධිපති දෙපළට. එහෙනම් 78 90ක් රෝග 93ක් ආදී දෙසින් තුනක් අතුරන්තරා. අපල උපද්‍රවයක්. අපල උපද්‍රවයක් ඇත්තේ වීනා. හොඳයි. දුර වේවා. මූණේ පුදු නිවාරණය වෙන්නේ කියලා. හොඳයි. ඒවයට මොනවා හරි කරගෙන තියාගන්න කියලා. ඔව් අපි ගෙනියන්න බෑනේ අපි කියලා. කොහොම කියලා ගෙනියන්නේ? මම උදේ ටිකක් ගෙනිච්චා. ඔයා ගෙනිච්ච? ඔව් ඔව්. ඒක තමයි ඔයාගේ මූණ හොයලා තියෙන්නේ. ඒක තමයි. ඔයාට මගේ කට වගේම ටිකක් බලන්න දෙන්න අනිත් ඒවා කරන්නේ. එහෙම නෙමෙයි. ඔව්. එහෙනම් සියලු දොස් වෙන්නේ කියලා. ඔව්. දෙස්තාන්තියක් කරලා. අන්න හොඳයි. ගන්න වෙලාව හොඳයි කියලා. හරි. මොකක්ලක් වැඩ
සුනේ මා පෙරදී සුදු සුදු මල් විසිරුනේ නුවේලයේ පුරාම වීදිනේ යොමුලගේ වඩියනගේ කුලතෝලා සලකන්නේ ඔලගේ හටේ හිමි අමුතෝලා එළබුනේ අඩම කටේ කෙරම පුරෝලා නුඹගේ වගේ හැදෙන මැටේ නුඹර කුසෝලා Hey, kiamata, koyamata mana panumban. Tapi chuta layang, itiri kalirban, koyamata mana panumban. Wesate kenangan, tapi chuta layang, itiri kalirban, koyamata mana panumban. Wesate kenangan. सितारे काले वलन हादुवक नमूने नुब मग मिले नयकिन विसगन मत तेरे निबिन में आदरे मदहास दोनों है सुसंदर मलम को आदरे इनको
දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමානයයි මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලි පරවෙන නිසාමයි දුක දිනාහි නැහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බලයා නොදෙයි මිල මුදල නිල බල යානොදෙයි කළ හොඳම විතරක් ඉතිරිවෙයි කළ හොඳම විතරක් ඉතිරිවෙයි දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑවුන සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුපරේ අභිමා